කවුරුත්ම නොහිතන අමුතුම දෙයක් වෙන්නයි යන්නේ. දැන් කෙවින් අලුත්ම සෙල්ලමක් ප්ලෑන් කළා. කෙවින් මුලින්ම කරන්නේ නිම්නාවිට තමන්ගේ ආදරය කියන්නේ කොහොමද කියලා අදහසක් මංජිතගෙන් අහන එක. මංජිත කියන්නේ එයා ගඟුලි එක්ක ආදරෙන් බැඳුනේ ලිඳට නාන්න ගියපු වෙලාවක කියලා. ඉතින් කෙවින් අමුතුම දෙයක් ප්ලෑන් කරනවා. මේක ට්‍රිප් එකක්. මේ ට්‍රිප් එකට යන්නේ ඔෆිස් එකේ අය නෙමෙයි. ඔෆිස් එකෙන් යන්නේ නිම්නාවි විතරයි. අනික් ඔක්කොම කෙවින් තමන්ගේ යාළුවෝ දෙන්නට කියලා ලෑස්ති කරපු මිනිස්සු. කෙවින්ට ඕනේ මේ ට්‍රිප් එක යන අතරේ නිම්නාවිට ආදරේ කියන්න. ඉතින් ප්ලෑන් කරපු විදිහටම කෙවින් මිනිස්සෙකුට කියනවා නිම්නාවී ඈ එකට ඉන්න වෙලාවක ස්විම් පූල් එකට දෙන්නව තල්ලු කරන්න කියලා. කෙවින්ට ඕනේ මංජිත ගඟුලිට ආදරේ කියපු විදිහට නිම්නාවිට ආදරේ කියන්න. නිම්නාවී කෙවිනුයි පූල් එකට වැටෙනවා. ඉතින් මේ වෙලාවේ අමුතුම දෙයක් වෙනවා. කොහොම හරි නිම්නාවිගේ තාත්තා දැනගන්නවා කෙවින් නිම්නාවිත් එක්ක ට්‍රිප් එකක් ගියපු බව. නිම්නාවිගේ තාත්තා මෙතනට එනවා. කෙවින්ට කරගන්න දෙයක් නැහැ. කෙවින් ගහපු ප්ලෑන් එක වතුරේ. නිම්නාවිගේ තාත්තා නිම්නාවිව මෙතනින් අරගෙන යනවා. නිම්නාවිගේ තාත්තට කෙවින් ගැන හිතේ තිබ්බ තරහ තව තවත් වැඩි වෙනවා. ඉතින් ඉස්සරහට කෙවින්ට ලේසි වෙන්නේ නම් නැහැ. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.